හලෝ විවස් එහෙනම් අපි බලමු රූබික් කියුබ් එකක් කොහොමද සාමාන්‍යයෙන් අපි හදාගන්නේ කොහොමද කියලා බලමු. ඒ කියන්නේ රූබික් කියුබ් එක සාමාන්‍ය රූබික් කියුබ් එකක් හදන්න මම පළවෙනි වීඩියෝ කිව්වා මතක කීපයක් තියෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් මේක නොමලු ඒ කියන්නේ විනාඩියයි තප්පර දෙකකින් වගේ හදාගන්න විදිහට ඉස්සෙල්ලම බලමු. මේ ස්පීඩ් කියුබ් එක හදන විදිහ නෙමෙයි සාමාන්‍ය රූබික් කියුබ් එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි හොඳට මේක කලකලා බලමු. මික්ස් කරලා මේ කියුබ් එක කොහොමද හදාගන්නේ කියලා බලමු. මේකේ පොඩි ක්‍රම ටික තමයි තියෙන්නේ. ඒවා අනුගමනය කරාම අපිට මේ කියුබ් එක හදාගන්න පුළුවන්. සාමාන්‍ය කියුබ් එක ඔයගොල්ලන් දන්නවා මෙන්න මේ පාටවල් ටික කොහොමත් වෙනස් වෙන්නේ නැහනේ. වෙනස් වෙන්නේ නැති හින්දා අපි පාටවල් මැද තියෙන පාට එකක් අපි තෝරගමු. ඒ කියන්නේ අපි මෙතන තෝරගමු සුදු පාට. එතකොට සුදු පාට අපි දැන් මේකේ ක්‍රොස් ලකුණ. ඒ කියන්නේ මේ එකතු කිරීම ලකුණ තමයි අපි දැන් හදන්න යන්නේ. මේ කෝණවල වල තියෙන එක ගණන් ගන්න එපා. පළවෙනි ස්ටෙප් එක විදිහට අපි මේ එකතු කිරීම මේ ප්ලස් එක තමයි හදන්න යන්නේ. එහෙනම් බලමු. දැන් මේකේ රතු පාටනේ තියෙන්නේ. රතු පාටනේ මේ පැත්තේ තියෙන දැන් සුදුයි. මෙතනට අවශ්‍ය එක බලන්න. මෙතන මේ හතර විතරයි අපි දැන් කරන්නේ. රතුයි සුදුයි. මෙතනට අවශ්‍ය මොකද? රතුයි. මෙතන රතුයි සුදුයි තියෙනවා. ඒ වුණාට ඒක අනිත් පැත්තට හැරිලා ඉන්නේ. ඒක එහෙම මේ පල්ලෙහාට කරලා මේක පළවෙනි ස්ටෙප් එක මේක හරි ලේසි. මෙතන නිලුයි සුදුයි මෙතන කොළ තියෙනවා. නිල් එක එහා පැත්තට අරගෙන අපි බලමු කොළ එක ගත්තා. මෙතනට එන තැඹිලි සුදුයි ඉන්න ඕනේ. තැඹිලි සුදු කොහෙද තියෙන්නේ කියලා බලමු. තැඹිලි සුදු මෙතන තියෙන්නේ. මේක මෙහෙම ගත්ත තැඹිලි මේක එකතු කරා. එකතු කරලා ඒකට ගරන් පස්සේ මට දැන් ලේසි මේ නිලු සුදු එක තුන හින්දා නිලු සුදු උඩට කරා මේ තැඹිලි සුදුයි තියෙන මෙතන තැඹිලි සුදු. එතකොට බලන්න මේ ප්ලස් එකත් එක්ක මේකේ මැද තියෙන කොටස් ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා. දැක්කද? කලර් ඒව වෙනස් වෙන්න බෑ. තේරුණාද? මේ කොළ වලට කොළයි සුදුයි ඒ පාට වලට ඒ පාටවල් හතර හදාගන්න. ඊට පස්සේ අපි බලමු මේ මුළු හතර කොහමද හදාගන්නේ කියලා. මේ පළවෙනි ලේයර් එක තමයි අපි ඉස්සෙල්ලාම බලන්නේ හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මේ පළවෙනි එක. දැන් බලමුකෝ අපි ඔක්කොම මේ හතරේ. මෙතනට දැන් අවශ්‍යයි තැඹිලි කොළයි සුදුයි. ඒ කියන්නේ තැඹිලි කොළයි ඒක තියෙන්නේ මේ පැත්තට. ඒක එන්නේ මේ පැත්තට. එහෙනම් ඒක ටිකක් උඩට දාලා කරකලා ආයි පස්සේ පල්ලෙහාට දැම්මම තිබ්බ විදිහම තියෙනවා. අපි දැන් මේ හදාගත්තේ කවදාවත් මික්ස් කරගන්නේ නැහැ. අපි ප්ලස් එක හදාගත්තේ මේ පැත්තට තියාගන්න. කියුබ් එක දැන් උඩට තියාගන්න ලේසි අපිට. ඒක මේ මෙතඩ් එක. ඊට පස්සේ අපි ගෙනාවා. ගේන්න ඕන තැනට ගෙනාවා. මේ ක්‍රම දෙකක් තියෙන එකක්. එකක් මේ පැත්ත තියාගෙන R U R dash U dash කියන්නේ උඩට ගත්තා. ඊට පස්සේ ඒක හැංගුවා. ඊට පස්සේ එළියට ගත්තා. ඊට පස්සේ හංගපුව ඇතුළට ගත්තා. හරිද? දැන් බලන්න මෙතනට නිලුයි සුදුයි රතු එක තියෙනවා. ඒ වුණාට සුදු තියෙන්නේ අනිත් පැත්තේ. එහෙනම් මේක ගත්තා. දැක්කද? ආයි දැන් මෙතනට එන කොළයි රතුයි සුදුයි. කොළයි රතුයි සුදු උඩ තියෙනවා. එහෙනම් උඩට කරා ඒ මෙතඩ් එකමයි. දැක්කද? දැන් අපි පළවෙනි ලේයර් එක හදලා ඉවරයි. R U R dash U dash. හරිද? දැන් අපිට අවශ්‍ය දැන් මේ එජ් එකේ තියෙන ඒවා අපි කොහොමද හදාගන්නේ කියලා බලමු. එජ් හතරවල්. හරිද? දැන් අපිට අවශ්‍යයි එජ් එකේ මෙතන කොළයි තැඹිලි. මේ T shape එකට තියාගන්න. මෙතන මේ ජොයින් වෙලාම තියෙනවා. මේ ගෙනියන්න ඕන කොළයි තැඹිලි. තැඹිලි කොළයි තියෙනවා. එහෙනම් මේක T shape එකට තියාගත්තා. T shape එකට තියාගෙන අපිට මේ පැත්තට ගෙනියන්න ඕන මේ කියුබ් එක මේ කියුබ් එක මේ පැත්තට ගෙනියන්න ඕන. විරුද්ධ පැත්තට. ගෙනියන්න ඕනේ විරුද්ධ පැත්තට මේක අරන් යනවා. අරන් ගිහිල්ලා ඒක පල්ලෙහාට කරලා ඒක අර සුදු පාට එක හදාගත්ත සුදු පාට එක පල්ලෙහාට මේක කලකලා හංගනවා. ගිහිල්ලා හංගලා ඊට පස්සේ අපි අර සුදු පාට එක ආයෙ උඩට කරනවා. උඩට කරන් පස්සේ අපේ සුදු එක මෙතනනේ. දැන් කලකපු එක මේ පැත්තේ තියෙන කියුබ් එක දැන් මේ පැත්තට හරවනවා. හරවලා ආයෙ මෙහෙම අරගෙන උඩ තියෙන කියුබ් එක පල්ලෙහාට ගෙනල්ලා අර හංගපු සුදු එක උඩට ගෙනල්ලා මෙහෙම කරනවා. තේරුණාද? දැන් ඔය මෙතඩ් හතර තමයි මේක දැන් හැදිලා තියෙන්නේ. අද තමයි අපි මේ හතරට යොදාගන්නේ. මෙන්න දැන් රතුයි තැඹිලි මෙතන තියෙනවා.
අනිත් එක මෙතන තැඹිලි නිලුයි තියෙනවා. දැන් බලමු අපි තැඹිලි මේක මෙතනට ගත්තම දැන් මෙයා ඉන්න ඕනේ මේ පැත්තට, මෙයා ඉන්න ඕනේ මේ පැත්තට. හැමතිස්සෙම එක මේ මෙහෙම තියන්න හොඳ නැහැ. තේරුණාද? මේ පාට වෙනස් වෙලා එහෙම තියන්න හොඳ නැහැ. මම ඒ විදිහට වැඩ කරලා බලන්නම් මේ ක්‍රීබ් එකේ. දැන් මේක නිලුයි රතුනේ තියෙන්නේ. අපි තියන්න ඕනේ T shape එක මෙහෙම. නිලුයි රතුයි මෙහෙම තියන්න. ඒත් මම මෙහෙම තියන්න නැතුව මෙන්න මෙහෙම තියනවා. අනිල් පාටක මෙතනට යනවා රතු පාටක මෙහෙම තියලා බලන්න මට මේ පැත්තට යන්න ඕන හින්දා මම කරනවා ඒ මෙතඩ් එකම දානවා බලන්න වෙන දේ මේක අනිත් පැත්තට ගෙනියනවා ගෙන්න මේක පල්ලෙහාට ගෙනවා උඩට කරලා ඊට පස්සේ කියුබ් එක මේ පැත්තට කරලා එහෙම ගෙනල්ලා එකතු කරනවා දැක්කද මොකද උනේ කියුබ් එකේ හරියට අර T shape එකේ පාට තිබ්බේ නැත්තම් මේ පාට දෙක වෙනස් වෙනවා ඒ හින්දා හොඳ කල්පනාවකින් ඉන්න අපි පාටවල් තියෙනකොට T shape එකේ අනිවාර්යයෙන් ඒ පාටට තියන්න ඕනේ. ඊළඟ මම තැඹිලි පාට ගිහිල්ලා මෙතන තියෙනවා. තියලා අපි දැන් මේක මේ පැත්තට ගෙනියනවා. අපි වම් පැත්තට මොකද්ද කරන්නේ? ඒ තමයි දකුණු පැත්තටත් කරන්නේ. හරිද? මම දැන් එක නීතියක් කියලා දුන්නේ වම් පැත්තට කරන්නේ. ඒක තමයි දකුණු පැත්තට කරන්නේ. දැන් අපි මේ පැත්තෙන් වම් පැත්තට ගෙනියන්න මෙයාව ගෙනියනවා අපි දකුණු පැත්තට ගිහලා දාලා උඩින් අරගෙන ඒක කලකලා මේක උඩට ගෙනියනවා. ඊට පස්සේ කියුබ් එක අනිත් පැත්තට හරවලා මේ සුදු එක ආයි හංගනවා. හංගලා ඊට පස්සේ උඩ එක අරගෙන ඇවිල්ලා මෙහෙම දැක්කද මේ පේල් දෙකම අපි හදලා ඉවරයි. දැන් මෙතන මික්ස් වෙලා ආපු එක අන්න පල්ලෙහාට ආවා. මෙහෙම තිබ්බා. මේක මේ පැත්තට ගෙනියන්න ඕන හින්දා අපි මෙහෙම ඒ මෙතඩ් එකම යොදාගෙන කරනවා. හරිද? දැන් අපි කියනවා සාමාන්‍ය J ෆෝමියුලා කියලා. හරිද? මේ J ෆෝමියුලා දාන්න කියන්නේ අපි දැන් උඩින් සුදු පාට හදාගත්තා වගේම තමයි යටින් මේ කහ පාට එකත් හදාගන්න ඉස්සෙල්ලම ක්‍රොස් ලයින්. හරිද? මේ වගේ මෙතඩ් ඒ කියන්නේ සමහර දැන් මට මේ පැත්තෙන් G shape එකට මේක ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට ඔයගොල්ලන්ට මෙහෙම එන්න තියෙනවා. සමහර වෙලාවට G එකට අකුර තියෙන්නේ. සමහර වෙලාවට මේ හතරම මුළු හතරම අපිට හැදිලෙන්න තියෙනවා. සමහර වෙලාවට මේ කියුබ් එක හදලා නැහැ. මම නිකන් පෙන්නන සමහරකට මේ කහ පාට විතර තියන්නත් තියෙනවා. හොඳයි. ඒ මොන අවස්ථාවක් අපි මේ ෆෝමියුලා තමයි යොදාගන්නේ. ඒ කියන්නේ මෙහෙම ඔය පාටට අනුව තියෙන මේ J එක අකුරට තියෙනවා නම් මේක පාට මේ පැත්තට තියලා මේක උඩ එක මෙහෙම පල්ලෙහාට ගෙනල්ලා මෙයාව කලතරා මේ උඩ එන්න මෙයාව ආයි පල්ලෙහාට ගෙනියනවා. දැන් මේ හංගපු සුදු එක්කිනාව එළියට ගන්නවා. එළියට අරගෙන අර පැත්තෙන් පල්ලේ කරපු එක්කිනා උඩට දාලා මෙයාව උඩට. දැක්කද ලස්සන මුළු හතරම හැදුණා. මේකේ අපිට හතරම පාට හතරටම ජොයින් වෙනවා. හරිද? අපි බලමු තව වෙන කියුබ් එක. දැන් මේක බලමු. මේක මොනවද කියලා. මේක ඉස්සෙල්ලා මෙහෙම තිබ්බ. දැන් මේක G shape එකට ආවා. අපිට මේක රතුවක තියාගන්න පුළුවන්. හරිද? දැක්කද? මෙතන රතු මෙතන තැඹිලි මේ කොළ මෙතන කොළ. දැන් මේ වගේ අවස්ථාවක් ආවොත් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ අපිට කරකලා බලන්න කොහේ හරි දෙකක් සමාන වෙනවද කියලා. එහෙනම් කරකලා බැලුවම මෙතන නෑ. මේක විරුද්ධ පැත්ත තියෙන්නේ මෙතන හරි. හරි දැන් මේකේ මට මං කරපු දැන් කියුබ් එකේ මේක කරන්න දෙයක් නෑ. මේක ඔල්රෙඩි මේක එකතු වෙලා තියෙනවා. හොඳයි. දැන් මේ වගේ අවස්ථාවක් ආවොත් අපි කරන්නේ කෝණ ෆෝමියුලා එක යොදා ගන්න. ඒ කියන්නේ මේ නිල් පාට එක මෙතනට යන්න ඕනේ මේ රතු පාට එක මෙතනට එනවා. එහෙනම් කරන්නේ මේ කියුබ් එක මෙහෙම තියාගන්න. දැන් යන්න ඕන එක මෙතනටනේ යන්න ඕනේ. දැන් මෙතනට මේක කරලා වැඩක් නැහැ. මේක කරන්න ඕනේ යන්න ඕනේ දෙකේ දෙපැත්තේ ඉන කියුබ් එකට. ඒක මේ මෙහෙම තියාගෙන මේ කියුබ් එක පල්ලයට අරගෙන දෙපාරක් කරකවලා ගිහිල්ලා පිටිපස්සට තියනවා. දැක්කද මේ? පිටිපස්සට තියලා මෙයා උඩට ගේනවා. ඊට පස්සේ අර පිටිපස්ස තිබ්බ එක්කෙනා මෙතනට ගේනවා. මේ දැක්ක සුදු පාට එක. ගෙනල්ලා ආයෙත් කරන්නේ මොකද? අර ගෙනාපු එක්කෙනත් එක්ක මෙයාව මෙහෙම උඩට කරලා තියනවා. දැන් බලන්න ඊට පස්සේ හැම තියලා දැන් අපිට පාට වෙනස් කියලා තේරෙනවනේ. දැන් හරි ගස්සනවා. හරිද? දැක්කද? දැන් තැඹිලි පාට කොළ පාට අන්න ඔක්කොම පාට ෂේඩ්. ඒ වගේ මෙතඩ් එක තමයි යූස් කරන්නේ. මොනම අවස්ථාවක ඒ මැදට තමයි කරන්නේ. දැන් මේක අපිට හදලා තියෙන. දැන් ඊට පස්සේ අපි වෙනවා මේ දැන් මේ මුළුවල් හතර දැන් මේක දැන් හරිනේ. දැන් අපි කරන්න ඕනේ මුළුවල් හතර හදා ගන්න එක. ඒ කියන්නේ මෙතනට එන්න ඕනේ තැඹිලි පාටයි, කොළ පාටයි, කහ
කහ පාට ඒක නෑ. ඒක තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් මේක නෑ. මේක හරිම එකක්වත් නෑ. හරිම එකක් තිබ්බොත් ඒක වම් පැත්තේ තියාගන්න. හරිද? දැන් බලමු. මේක පල්ලෙහාට කරා. ඒක හැංගුවා. ඊට පස්සේ ආයි මේ පැත්තෙන් පල්ලෙහාට කරා. හංගපු එක එළියට ගත්තා. එයා උඩට කරා. ආයි මේ පැත්තෙන් එළියට ගත්තා. උඩට කරා. ඊට පස්සේ කියුබ් එක හරි ගැස්සුවා. බලන්න හැදිලාද කියලා. අන්න මෙතන කොළයි රතේ ගහයි. මේක පෙරලාවට ප්‍රශ්නයක් නෑ. ඒක අපි ආයි පස්සේ බලාගමු. මේක නෑ wrong. මේකත් wrong. මේකත් wrong. ඊට පස්සේ ආයි පල්ලෙහාට ගත්තා. ඇඟුවා. ඊට පස්සේ මේකත් පල්ලෙහාට ගත්තා. හංගපු කෙනා එළියට අරගෙන මෙහෙම උඩට කරා. හරිද? දැන් බලන්න. මේ පැත්ත හැදිලාම ආවා. හරිද? දැන් මේ පැත්ත හැදිලාම ආවා. මේක හැදිලා නෑ. ඒ පෙරලා තියෙන්නේ. ඒ කියන්නේ හරිම පැත්ත තියෙන්නේ. ඒ උනාට පෙරලා. දැන් අපි කෝනර් ෆෝමියුලා එක කරනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ කෝනර් ෆෝමියුලා එක කරනවා. අන්න ඒ වගේ කරනවා මේක. දෙපාරක් දෙපැත්තට. මේ දකුණත් නීතියට වගේ දකුණෙන් කරනවා වගේ වමෙනුත් කරනවා. හරිද? දැන් බලන්න. මෙහෙම පල්ලෙහාට ගෙන ගිහිල්ලා පිටිපස්සේ තිබ්බා. දැන් මේ කියුබ් එක පිටිපස්සේ තිබ්බා. ඊට පස්සේ උඩට කරා. ඊට පස්සේ මේ කියුබ් එක ආයෙ මෙතනට ගෙනල්ලා දැන් ඊට පස්සේ අපිට මේ පැත්තේ කියුබ් එක දැන් මේ පැත්තේ කියුබ් එක ඒ දිහෙම කොහොල්ලන්න නැතුව ඒ කියුබ් එක එහෙමම තියාගෙන ඊට පස්සේ මේ කියුබ් එක මෙහෙම පල්ලෙහාට අරගෙන ඇවිල්ලා ඒක පිටිපස්සට දෙපාර ගිහිල්ලා තියලා මෙයාව උඩට කරනවා. ඊවසයි මෙතනට ගෙනල්ලා උඩට ගෙනියන් පස්සේ මෙයා ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ දේම දෙපාරකට කරනවාද? කියුබ් එකට කරා වගේම දැන් මේ පැත්තටත් එහෙම කරනවා. මේ පල්ලෙහාට ගෙනියලා උඩට කරනවා. දැක්කද? කියුබ් එක හැදුණා. ඒ විදිහට තමයි දැන් මේ මෙතෙට එක තේරුම් නැතන්ට අය බලා ගන්න ආයි මම මේ කියුබ් එකට කරන්නම්. මේකේ තර පාට වෙනස් අපි එක හදාගෙන ඉමු. එක පැත්ත මේ පැත්ත හරි පැත්ත හැමතිස්සෙම වම් පැත්තට තියාගන්න. එතකොට අනිත් ඒවා ඉබේම වෙනස් වෙනවා. මේකෙත් මේ පැත්ත හැදිලා තියෙන්නේ ආවේ. දැන් බලන්න මේකේ මේකයි හොඳේ. මේකයි දැන් මම කරන්නේ මෙයාවට කෝනර් ෆෝමියුලා දානවා. සමහර වෙලාවට එකපාරෙම හැදෙන්න පුළුවන්. මේක නැත්තම් හැදෙනකම් ගොල්ලන් කරන්න අනිවාර්යෙන්ම හැදෙනකම්ම ඒ මෙතඩ් එක මේ පැත්තට කරන එකම අන්තිම ලේයර් එකේ මේ කෝණවල හරියන් පස්සේ කරන එක මේ දකුණතර කරනවා වගේම වම් අතරත් කරන්න. හරිද? ඉතින් ඕගොල්ලන්ත් හදලා බලන්න try කරලා දාලා comment එකක් දාන්න. මගේ වීඩියෝ එක කැමති නම් like එකක් දාලා මගේ channel එක subscribe කරන්න. ඕගොල්ලන් හදලා ඕගොල්ලන්ට මේ ඉක්මනින්ම මේ ඇඟිලි ටික වලින් හදලා ස්පීඩ් එකේ හදා ගන්න පුළුවන් කියලා හිතාගෙන මම තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන් හම්බ වෙනතුරු